සුබ දවසක් හැමෝටම. ඉතින් මගේ YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක මේ channel එකේ. ඉතින් ඔයගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොමඩු ගෙඩියක් කොහොමද ලේසියෙන් කපා ගන්න කියලා. ඉතින් අපි නම් බලමු කොහොමද කොමඩු ගෙඩියක් ලේසියෙන් කපා ගන්න කියලා. ඉතින් මේක කපා ගන්න හරිම ලේසියි. මෙන්න මේ විදිහට කැපුවොත් ඕගොල්ලෝ කරන්න ඕනේ මේ වගේ හොඳ කොමඩු ගෙඩියක් ගන්න ඕනේ. කොමඩු ගෙඩියක් ඕගොල්ලෝ තෝරලා ගද්දි අනිවාර්යයෙන් මේ පැත්තට මේ කහ පාට වගේ වෙන්න තියෙන කොමඩු ගෙඩියක් ගන්න. එතකොට ඒක හොඳට පැහිලා තියෙනවා කියලා තමයි මෙන්න මේ කහ පාට වගේ මේකෙන් කියන්නේ. ඉතින් ගත්ත කොමඩු ගෙඩිය හොඳට ඕගොල්ලෝ මුලින්ම හොදා ගන්න ඕනේ. මොකද ඒවැ ජරා වගේ තියෙන්න පුළුවන් විස බීජ වගේ දේවල්. ඉතින් හොඳට හොදාගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට පැත්තට මෙන්න මේක කපා ගන්න ඕනේ. මුලින්ම මේ එක පැත්තම අයින් කරනවා මේ කොමඩු ගෙඩිය කොන වගේ පැත්ත. ඉතින් මෙන්න මේ විදිහට ස්ලයිසර්ස් වගේ මේක කපා ගන්න ඕනේ. ඒ කියන්නේ පෙති පෙති වගේ වෙන්න මේක කපා ගන්න. ඉතින් මෙන්න මේ විදිහට පෙති වගේ තමයි මේක කපා ගන්න ඕනේ. මුළු කොමඩු ගෙඩිය මේ වගේ පෙති වගේ කපා ගන්න ඕනේ. ඒ කපා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේකේ වටේ කපලා අයින් කරන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරිම ලේසි මේ විදිහට කුමුණු ගෙඩියක් කපන එක. මෙන්න මේ විදිහට වටේ අයින් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අනික් කොන් හතරත් මේ විදිහට කපලා ඔයගොල්ලන්ට තියෙන්නේ ඊට පස්සේ මේ කෑලි වලට කපාගෙන මෙන්න මේ විදිහට බෝල් එකකට දාගන්න. මේ ක්‍රමේ හරිම ලේසි කොමඩු ගෙඩියක් කපන්න. මොකද මුළු කොමඩු ගෙඩියම පොත්ත එකපාර අයින් කරන්න ඕනේ නැහැ කපලා. මේ විදිහට පෙති වගේ කැපුවොත් මේක ගොඩක් ඕගොල්ලන්ට ලේසි. මේක මම හිතනවා ගොඩක් ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. මොකද සාමාන්‍යයෙන් දාන වගේ දේවල් තියෙද්දි ඕගොල්ලන්ට කොමඩු ගෙඩි ගොඩක් එකපාර කපා ගන්න ඕනේ. ඉතින් ඒක ලේසි නැහැ. ඒත් මේ විදිහට කැපුවොත් හරිම ලේසි කොමඩු ගෙඩියක් කපන්න යන්නේ ඇත්තටම විනාඩි 5ක් වගේ කාලයක්. ඕගොල්ලෝ මේක try කරලා බලන්න. ගෙදරදී මේක කලින් try කරලා තිබ්බේ නැත්නම් මොකද හරිම ලේසි මේ ක්‍රමය. මෙන්න මේ විදිහට තමයි කොමඩු ගෙඩියක් ඉතින් ලේසියෙන් කපා ගන්න. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට කපා ගන්න පුළුවන් කොමඩු. ඔන්න මම කොමඩු ගෙඩිය කපාගෙන ඉවරයි. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහටත් මම මේ වගේ videos අරන් එනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.